समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्कमुक्खदम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්නතුනි, අපි මේ ගත කරන්නේ භවයක තැනක. භවය කියන්නේ මොකද්ද? භවය කියන එකේ තේරුම පැවැත්ම කියන එකයි. එහෙනම් අපි පවතිනෝ මේ කාටවමනාවටද? කාගේ අත්වමනාවකට නෙමෙයි, මගේ යෝහනකම තමයි. මම මෙහෙම එක ජීවිතයක් මේ සසරි ගත කරලා එක භවයක ඉඳලා මේක ඉවරුනාම තව තැනකට යනවා. මේකට අපි කියනවා ලෞකික ජීවිතය කියලා. මොකද්ද ලෞකික ජීවිතය කියලා කියන්නේ? මෙලොව පරලොව වශයෙන් ගත කරන ජීවිතය. එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන්, නිවන් දක්නා භවය දක්වා අපි ගත කරන ජීවිතය ලෞකික ජීවිතයයි. ඇයි අපි නිවන් දකින්න ඕන කියලා මහන්සි වෙන්නේ, කියන්නේ, කතා කරන්නේ, උනන්දු වෙන්නේ ඇයි? මෙහෙම ඉන්නේක හොඳ නැද්ද? මෙරි මෙරි ඉපදී කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ? පින්නතුනි, පොඩි කාලේ තරුණ කාලේ ඉන්නකොට දැන් අර චූටි දුවලට පුතාලට එච්චර තේරෙන්නේ නැහැ. එතකොට පොඩි තාම. තරුණ වයසට ආවට පස්සේ අපිට ඉතින් කෙලිලොල් වයස. දුවන්න, පනින්න, නටන්න, ගයන්න, වයන්න, කන්න, බොන්න ඔක්කොම පුළුවන්. එතකොට සසර ඉපදීම හොඳයි කියලා හිතෙන්න පුළුවන්. අර තරුණ කාලේ. එතකොට මේ තරුණ කාලේ අපි හිතන්නේ අපි මැරෙනවයි කියලා. අපමණ රේනෝක එහෙම විශ්වාසයක් නැහැ. ඒ ගැන කතා කරන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ. හැබැයි පින්නතුනි, ටිකෙන් ටික අපි තරුණ විය ඉක්මවා මැදි වියට එනවා. මැදි වියට එනකොට ටිකක් අපිට ජීවිතේ වැටෙන්න පටන් ගන්නවා අත්දැකීම් එක්ක. ඒ අතරේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මොනවද අපිට එන ප්‍රශ්න? ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. ඔය ටික එනවා. මටත් එනවා, ඔබටත් එනවා. ඇයි පින්නතුනි ඒ වෙන්නේ? ඒව එන්නේ ඉතින් අපි ඉපදිලා ඉන්න නිසානේ. නේ? ඉපදුනා නම් මේ අටට මූණ දෙන්න ඕනද නැද්ද? මේ අටට අපි මූණ දෙන්න ඕන. ඇයි ඉපදුනානේ? ඒකයි. එහෙනම් මේ අටට මුහුණ නොදී ඉන්න නම් මොකද කරන්න ඕන? ඉපදෙන්නේ නැතුව ඉන්න ඕන. එතකොට තරුණ කාලේ ලාභ වුණා, අලාභ වුණා කියලා ඔක කතා කරලා එතනින් ඉවරයි. කීර්තිය ලැබෙනවා, ප්‍රශංසාව ලැබෙනවා, නිന്ദා ලැබෙනවා, ඒගොල්ලෝ බනිනවා, අපිත් බනිනවා. නේ? අපෙත් හිත රිදෙනවා, ඒගොල්ලොත්
හිත රිදවනවා. අපි ඔහොම තමයි යන්නේ. එච්චර නෑ වැටීම. හැබැයි පින්නතුනි මැදිවියට එනකොට ජීවිතේ පරිණත බව ඇති වෙනවා. අන්න එතකොට තේරෙනවා යම් දෙයක් අපිට. ඊට පස්සේ අපි යන්නේ කොහේ පැත්තටද? වයෝ වෘද්ධ පැත්තට. අපිට කියනවා දැන් ඔයා වයසයි. ඔයා නාකි. එහෙම කියලා කියනවා. ඒ කියන්නේ අපිට හැකියාව නැති වෙනවයි කියන එකනේ නාකි කියන්නේ නේ. අපේ තියෙන හැකියාව ටික ටික අඩු වෙනවයි කියන එක. පින්නතුනි දැන් තමයි යොන්න තේරෙන්නේ ජීවිතයේ සැබෑ තත්ත්වය. දැන් හරියට යන්නෙන්න අමාරුයි. කන්න බොන්න වැඩියෙන් පුළුවන් ද දැන් කාලා හොඳට පුරුදු නිසා නැත්තම් අමාරුද? අමාරුයි. කොච්චර වැඩියෙන් කළත් වැඩිම වාර ගානක් ජීවිතේ කරලා තියෙන්නේ මොකද්ද? කන එකයි බොන එකයි. හැබැයි දැන් ඒක වැඩියෙන් ට්‍රේන් වෙනකොට හොඳට පුළුවන් වෙන්න එපාය. හැබැයි මොකද වෙන්නේ? ඒක එන්න බැරි වෙනවා. අන්න බලන්න. ඊළඟට කොච්චර ඇවිදලා ඇද්ද? මෙහෙත් ඇවිදලා පිටරටත් ඇවිදලා. හැබැයි පස්සේ අපිට මොකද වෙන්නේ? ඇවිදින එක අමාරුයි. කම්මැලි. ඇයි කම්මැලි වෙන්නේ? කම්මැලි වෙන්නේ බැරි නිසා. බෑ. දැන් දුව පුතා කතා කරනවා. තාත්තේ යන් මේ අපි පොඩි ගමනක් තියෙනවා. ආවද? අනේ පුතේ ඔයාලා ගිහින් මට අමාරුයි. බලන්න එච්චර ඇවිදපු අපි අවසානයේ සීමා වෙනව ගෙදරට. සීමා වෙලා අවසානයේ කොතෙන්ටද සීමා වෙන්නේ? නිදන කාමරේටයි টয়ලට් එකටයි නැද්ද බලන්න. ඔතෙන්ට සීමා වෙනවා. දැන් අපට සැපද දුකද? දැන් බලාපොරොත්තුව තියෙන ලෙඩ ටික සුව කරගන්නද නැත්නම් තව ලෙඩ වෙන්නද? සුව වෙනවද? අපි හිතන්නේ බෙහෙත් ටික බිව් ගමන්ම හරි දැන් අර තරුණ කාලේ වගේ පත් වෙයි කියලා. පත් වෙනවද? නෑ පින්නතුනි. මේ සේරම කොටස් ගෙවිලානේ. ආයි යටාතත්ත්වයට එනවද? හිතාගත්තට මට බෙහෙත් ටික කරනකොට ශල්‍ය කර්මය කරාට පස්සේ මං අර තරුණ කාලේ ජවය තිබුණා වගේ මට දැන් හොඳට මේ පුළුවන් ඉල ශක්ති සම්පන්නව බෑ පින්නතුනි. ආයි යන්නේ බැරි පැත්තටම තමා. දැන් දුක තේරෙනවද නැද්ද? දැන් තමයි තේරෙන්නේ පින්නතුනි. දැන් හිතන්නේ නැද්ද අයියෝ මේ සංසාරේ මොකටද කියලා? තරුණ කාලේ තේරුණාද? නෑ. දැන් තේරෙනවද නැද්ද? දැන් තේරෙනවා. බණ අහනකොට ඒක වැඩියෙන් තේරෙනවා. පින්නතුනි අන්න එහෙනම් නිවන් දකින්න ඕන. ඔන්න ඕක නිසාද නැද්ද? මෙන්න මේක නිසා. ඇයි පින්නතුනි? එතන ඉඳලා ජරාවටපත් වෙන එක සීමාවක් නැහෙනේ. ලෙඩ වෙනවා වයසට යනවා. එතකොට ලෙඩ ඉවරයක් නැහැ. වයසට යන්න බැරිකම තව ඇති වෙනවා. අපි කොච්චර උත්සාහ කළත් ආයි ගිය දේ ගන්න බෑ. දුක් වෙලා වැඩක් තියෙනවද? වැඩක් නැහැ. එහෙනම් හිත හදා ගන්න ඕනද නැද්ද? ආව හැදුවේ. හැදුවනම් අඩුපාඩු තියන්න බෑ. සියල්ල දෙන්න ඕන. කියනවද නැද්ද සමහර දරුවෝ? කියනවා. එහෙම කියන්න අයිතියක් දරුවෙකුට තියෙයිද? දරුවෙකුට නෑ පින්නතුනේ. ඇයි? අම්මටවත් තාත්තටවත් උවමනාවට කිසිම දරුවෙක් තමන්ගේ කුසට ගන්න බෑ. එහෙනම් අම්මලා ප්‍රාර්ථනා කරන්නේ මොන දරුවෙක්ද? මේ ලෝකේ ඉන්න ගුණවත්ම, පින්වත්ම, ලස්සනම, බුද්ධිමත්ම දරුවා නෙවෙයිද ප්‍රාර්ථනා කරන්නේ? එහෙම ප්‍රාර්ථනා කළාට එනවද? එන්නේ නැහැ.
එහෙනම් අම්මා තාත්තගේ කැමැත්තට නෙවෙයි දරුවා අවිල්ල තියෙන්නේ. දරුවාගේ කැමැත්තටයි. පින්නතනේ. කාටවත් කියන්න අයිතියක් නැහැ. මාව හැදුවනම් මට අච්චර දෑවැද්ද දෙන්න ඕන. මට මේ අඩුපාඩුකම් තියන්න බෑ. කාටවත් කියන්න අයිතියක් නැහැ. ඒ දන්නේ නැති නිසා මේ කියන්නේ. පින්නතනේ අපි තියෙනෝනේ නාම රූප කියලා දෙකක් අපිට. නාම කීයක් තියෙනවද? 4යි. රූප 1යි. මේකනේ පංච උපාදානස්කන්ධය කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥානනේ. ඔය පහටනේ. ඔය පහ තමයි කොටස් දෙකකට බෙදෙන්නේ. නාම 4යි රූප 1යි. අම්මා තාත්තා දරුවට දෙන්නේ මොකද්ද? ඔන්න ඔය රූපය. ඒක තමයි ඥානමය ශක්තියෙන් එක දේවල් දරුවට එන්නේ. ලෙඩ එනවා, ලක්ෂණ එනවා, හැකියාව එනවා. ඒ රූපේ. පින්නතුනේ. මේ නාම 4 අයිති කාටද? මේ නාම 4ම අයිති උපදින කෙනාටයි. අම්මා තාත්තා කරන්නේ උපදින්න පසුබිම ගර්භාෂය තුල හදලා දෙන එක. එහෙනම් විඥානයේ අයිතිකරුවා කවුද? කුසේ පිළිසිඳ ගන්න දරුවා. එයාට ඒක අයිති. එයා තමයි කුස තෝරගත්තේ. ඒකයි. ඒ නිසා දැන් බලන්න සමහර අය වෛද්‍යවරයා ඇවිල්ලා කියනවා තව පැයකින් මැරෙනවා. මම වැඩි වෙලා ඉන්නේ මරණ කටයුතු සඳහා සූදානම් වෙන්න. පැයක් ගෙවෙනව මැරෙන්නේ නැහැ. දෙකක් ගෙවෙනව මැරෙන්නේ නැහැ. දවසක් ගෙවෙනව මැරෙන්නේ නැහැ. දවස් 3-4ක් ඉඳලා මැරෙන්නේ. අර කිව් වෙලාවට මැරෙන්නේ. කියන්න බෑ කාටවත්. නමුත් මං කියන්නේ වෛද්‍යවරයා කිව්වත් මෙහි මැරෙන්න ඔන්න මෙන්න තියලා පණ අල්ලගෙන ඉන්නවා. ඇයි පණ අල්ලගෙන ඉන්නේ? මෙහි පණ අල්ලගෙන ඉන්නවා අරහි කුස හැදෙනකම්. පින්නතුනේ. ඊට පස්සේ තමයි පණ යන්නේ. ආන්න විඥාණය අයින් වෙලා යන්නේ. එතකොට ආයු ස්මාච විඥාන. මෙන්න මේ තුන අයින් වෙලා යනවා. ආයුෂ ප්‍රමාණය ඉවරයි. ශරීරයේ රසණය ඉවරයි. විඥාණය මෙතනින් අයින් වෙනවා. එහෙනම් විඥානයේ අයිතිකරුවා අම්මා තාත්තා නෙවෙයි ඒ කුසට එන දරුවා. විඥානයේ ඔහුට නම් අයිති. තව තුනක් තියෙනවා එහෙනම් නාම. එක නාමයක් තමයි විඥානය. තව නාම තුනක් තියෙනවා. මොනවද? වේදනා සංඥා සංකාර. වේදනා කියන්නේ දැනෙන ඒවා. විඥානයේ හේවත් හිත නැත්තම් දැනීමක් තියෙනවද? නැහැ. දැනෙන්නේ එහෙනම් විඥානය නිසා. වේදනා. සංඥා හඳුනා ගන්න පුළුවන් ද හිත නැතුව? හිත නැතුව හඳුනා ගන්න බෑ කිසි දෙයක්. එහෙනම් විඥානය නිසා තමයි හඳුනා ගැනීමත් පුළුවන් උනේ. සංඥා. සංකාර කියන්නේ චේතනාවලට. චේතනා පහළ වෙන්නේ කොහේද? සිතේ. එහෙනම් සිතක් නැත්තම් චේතනා පහළ වෙන්නේ නැහැ. එහෙනම් විඥානයේ හිවත් සිත ඇති වෙනවත් එකම තමයි අර රූපයට එකතු වෙනවත් එකම තමයි මොකද්ද වෙන්නේ? දැනීම, හඳුනා ගැනීම, චේතනා පහළ වීම සිද්ධ වෙන්නේ. එහෙනම් විඥානයත් එක්කම තමයි ඒ තුනත් සම්පූර්ණ වෙන්නේ. එහෙනම් මේ හතරම විඥානයත් සමග සම්බන්ධ වන දෙයක්. එහෙනම් මේ හතරේම අයිතිකරුවා කවුද? අර උපදින කෙනා. එහෙනම් අම්මලා තාත්තලාට අරම කියන්න අයිතියක් තියෙනවද දරුවෙකුට? දරුවෙකුට එහෙම අයිතියක් නැහැ පින්නතුනේ. ඒකයි. මෙන්න මේක තේරෙන්නේ නැති නිසා තමයි සමහර දරුවෝ අරම කතා කරන්නේ. වටහා ගැනීමක් නැහැ. එහෙනම් පින්නතුනි අපි මේ සසර ගමන් කරන්නේ මොනව නිසාද? මේ සසර ගමන් කරන්නේ ඔන්න ඔය විඥාණය නිසා. විඥාණය ඒ භවයට යන්නේ මොනව නිසාද? පින්පව් නිසා. විඥානයේ තල්ලු කරන ශක්ති දෙක මොකද්ද? පින්පව්. පින්පව් කරන්නේ අපි තණ්හාව නිසාද නැද්ද? තණ්හාව නිසා. එහෙනම් සතර ගමන් කරන්නේ තණ්හාව නිසා. එහෙනම් නිවන යනු තණ්හාව දුරු කිරීමයි. තණ්හාව දුරු කරනකොට පින්පව් දෙක
අක්‍රිය වෙනවා. පින්පව් දෙක අක්‍රිය වෙනකොට විඥානයේ පැවැත්ම එතනින් ඕකට අපි කියනවා නිවන කියලා. එහෙනම් තණ්හක්කයෝ නිබ්බාණං නිරෝධෝ. තණ්හාව දුරු කරන එක තමයි නිවන කියන්නේ. පින්නතුනි. ලෝභක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිබ්බාණං. ලෝභ දේශ මෝහ තුන නැති කරන එක තමයි නිවන. නිවන් දකින්නේ කවුද? දැන් බුදුදහමේ කියනවා මම මගේ කියලා දෙයක් නැහැ කියලා. දැන් මම මගේ කියලා දෙයක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනෝනේ. මේක කාගේද? ඒක මගේ. මේක කලේ කවුද? ඒක කලේ මම. එහෙනම් සම්මුති ලෝකයේ මම මගේ දේවල් තියෙනවා. මම මගේ කියන දෙයක් තියෙනවා සම්මුති ලෝකේ. හැබැයි අපි දැන් යන්න උත්සාහ කරන්නේ මොන ලෝකෙටද? පරමාර්ථ ලෝකෙට. එහෙනම් පරමාර්ථ ලෝකයට යනකොට මම මගේ කියලා දෙයක් නැහැ. ඇයි මම නැත්තේ? සම්මුති ලෝකේ ඉඳගෙන අපිට මේක හිතන්න බැරිද? පුළුවන්. කොහොමද හිතන්නේ? මම කියලා කෙනෙක් ඉන්නවනම් පින්නතුනි වෙනස් වීමක් තියෙන්න පුළුවන්ද? වෙනස් වීමක් තියෙන්න බෑ. එහෙනම් පොඩි කාලේ තමයි තාම තරුණ වෙන්නේ. පොඩි කාලයක් තියෙන්න පුළුවන්ද? බෑ. තාම කුසේ. කුසට එන්න පුළුවන්ද? බෑ. එහෙනම් බලන්න වෙනස් වීම නැත්තම් කුසට එන්නේ නෑ. කුසට එන්නේ නැත්තම් මෙලොව බිහි වෙන්නේ. මෙලොව බිහි වෙන්නේ නැත්තම් හැදෙන්නේ නෑ. එහෙනම් වෙනස් වීමේ සංකල්පය නිසා තමයි මේ ලෝකය පවතින්නේ. වෙනසක් නැත්තම් ගහක් හැදෙනවද? නෑනේ. වෙනසක් නැත්තම් මේ බඩු මුට්ටු එහෙම නැත්තම් මේ නිර්මාණ කිසිවක් හැදෙනවද? හැදෙන්නේ නෑ. එහෙනම් බලන්න මේ වෙනස කියන එක තමයි ලෝකේ පැවැත්මට බලපාලා තියෙන්නේ. එතකොට පින්නතුනි දැන් වෙනස් වෙන ලෝකයේ දැන් මම වෙනස් වෙනවා මම කියලා කිව්වට වෙනස් වෙනකොට සම්මුති ලෝකයේ මම හිටියට සම්මුති ලෝකයේ ඉඳගෙනම සම්මුති ලෝකය කියන්නේ විවහාර ලෝකය. විවහාර ලෝකයේ ඉඳගෙනම කියන්න පුළුවන්ද මේ මම කියලා? ඇත්ත බැලුවහම මම කියලා කියන්න නම් වෙනස් නොවන තත්ත්වයක් තියෙන්න ඕන. ඒ වුණාට මම දැනුත් වෙනස් වෙනවා. මගේ ඇස් දෙක වෙනස් වෙනවා. කන් දෙක වෙනස් වෙනවා. නාසය වෙනස් වෙනවා. මේ දෙතිස් ගුණයපයම වෙනස් වෙනවා. එහෙනම් මම කියලා කියන්න නෙමෙයි. මම කියලා හිතන්නවත් නිමේෂයක් තියෙනවද? නෑනේ. මම කියලා හිතන නිමේෂයක් තිබුණා නම් වෙනස් නොවන තත්ත්වයක් ඒ නිමේෂේ තියෙන්න ඕන. නමුත් එහෙම නිමේෂයක් නෑ. එහෙම නිමේෂයක් නෑ කියන්නේ මම කියලා කෙනෙක් නැත්තම් මගේ කියලා ගන්න දෙයක් නෑ. මෙන්න යථාර්ථය. ඒ නිසා පින්නතුනි මම කියලා කෙනෙක් හිටියොත් එතන වෙනස් වෙනවද නැද්ද? මම කියලා කෙනෙක් හිටියොත් එතන වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. නේ. එතකොට මේ මම කියලා කියා ගන්න කෙනා හිතුවට වෙනස් වෙන්නේ නැහැ කියලා නේ. මම කියලා කෙනා මම කියන සංකල්පයට ආවොත් ආත්ම සංකල්පයට ආවොත් එතන වෙනස් නොවන තත්ත්වයක් තියෙන්න ඕන. හැබැයි මම කියලා කෙනත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා හැම මොහොතකම. එහෙනම් මා කිව්වේ විවහාර ලෝකයේ මම ගැන කතා කළත් වෙනස් වෙනවා. එහෙනම් පරමාර්ථ ලෝකයට ගියාම මම කියලා කෙනෙක් ගැන හිතන්න තරම් ඉඩක් අපට ඉතුරු වෙලා නැහැ. පින්නතුනි දැන් බලන්න
නිවන් දකින කෙනෙක් ඉන්නවා. කවුද නිවන් දකින්නේ? මම. හැබැයි මම මගෙන් පටන් ගන්නව නිවන් දකින්න. ටික නිවනට සමීප වෙනකොට මොකද වෙන්නේ? අර සසරට ගැට ගහලා තිබිච්ච සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික නැති වෙනවද නැද්ද එක එක? එතකොට නැති වෙන්න මම කියන සංකල්පය මගින් ඈත් වෙනවද නැද්ද? ඈත් වෙනවා. එහෙනම් කෙනා කියන සංකල්පය ඇති වෙනවද නැති වෙනවද? නැති වෙනවා. කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? දැන් මහත්ය කියලා කෙනෙක් ඉන්නවා. කෙනාට මොකද වුනේ දැන් මෙච්චර කල්? හැමදාම වෙනස් වුණා. හැමදාම වෙනස් වුණා. කෙනා හිටියොත් වෙනස් වෙනවා. නිවන කෙනෙක් හිටියොත් නිවන වෙනස් වෙනවද නැද්ද? නිවන කෙනෙක් හිටියොත් වෙනස් වෙනවද නැද්ද? කෙනෙක් හිටියොත් වෙනස් වෙනයි. කෙනා වෙනස් වෙනෝනේ. කෙනා වෙනස් වෙනවා නම් නිවන වෙනස් වෙනවා. ඔන්න බලන්න මේක අපි අවබෝධ කරගන්න විදිය මම මේ කියන්නේ. නිවන කියලා දෙයක් තියෙනවා. අපි හිතමු රවුම් හරි හතරැස්සරි දෙයක් තියෙනවා. මේ රවුම් හරි හතරැස්සරි දේ නම් නිවන වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනෝනේ. වෙනස් වෙනවා. කෙනෙක් හිටියොත් වෙනස් වෙනවා. දෙයක් නම් නිවන වෙනස් වෙනවා. නිවන අහවල් තැන තියෙන්නේ. වෙනස් වෙනවද නැද්ද තැන? වෙනස් වෙනවා. එහෙනම් නිවනේ කෙනෙක් ඉන්නවද? කෙනෙක් නැහැ. දෙයක් තියෙනවද? දෙයක් නැහැ. තැනක් තියෙනවද? තැනක් නැහැ. විඳිනවද? විඳොත් විඳින හැම දෙයක්ම මොකද වෙන්නේ? වෙනස් වෙනෝනේ. යද නිච්ඡන් තන් දුක්ඛං. පින්නතුනි විඳින හැම දෙයක්ම අපි වෙනස් වෙනවා. එහෙනම් නිවන කියලා කියන්නේ එතන කෙනෙකුත් නැහැ. දෙයකුත් නැහැ. තැනකුත් නැහැ. විඳින්නෙත් නැහැ. එහෙනම් 아무තු දෙයක් මේක. නෑ දෙය කියන වචනේ කතා කරන්නම් බෑ. එහෙනම් පින්නතුනි නිවන කෙනෙක් නැහැ. නිවන් දකින්න පටන් ගන්න කෙනා නිවනට සමීප වෙනකොට සියල්ල අත්හැරලා නම් එතන කෙනා නැහැ. සියල්ල අත්හැරන නම් එතන දෙයක් නැහැ. සියල්ල අත්හැරලා නම් එතන තැනක් නැහැ. සියල්ල අත්හැරලා නම් එතන විඳීමක්. එහෙනම් රහතන් වහන්සේලා කන්නේ බොන්නේ නැද්ද? කනෝපනෝ. රස දැනෙන්නේ නැද්ද? රස දැනෙනවා. හැබැයි අපි වගේ අල්ලගන්නවද? අල්ලගන්නේ. රස තෘෂ්ණාව තියේද? රස තෘෂ්ණාව සම්පූර්ණම අතහැරලා තියෙන්නේ. එහෙනම් රස තෘෂ්ණාවක් නැහැ. එහෙනම් පින්නතුනි අපට පහළ වෙන චේතනා අපේ මොනවද? හැම පහළ වෙන සිතුවිල්ලකම තියෙන්නේ විපාකයක්. ඒ නිසා අපේ චේතනාවලට කියනවා මොනවා කියලාද? අපේ චේතනාවලට කියනවා කර්ම කියලා. චේතනාහම් වික්කවේ අන්න චේතනාව කර්මය කියන්නේ ඕකයි. චේතනාව කර්මය වෙන්නේ කොහොමද? චේතනා හැම චේතනාවකටම විපාකයක් තියෙන නිසා. විපාක තියන්නේ ඇයි? අපි තුල තණ්හාව තියෙන නිසා. විපාක තියෙන්නේ තණ්හාව තියෙන නිසා. තණ්හාව නැත්තම් විපාක නැහැ. එහෙනම් රහතන් වහන්සේලාට පහළ වෙන්නේ මොන සිද්ද? රහතන් වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියාසිතක් පමණයි. අපිට පහළ වෙන්නේ මොන සිද්ද? මං දැන් අපිට පහළ වෙන සිතකට විපාකයක් තියෙනවා. එහෙනම් අපිට පහළ වෙන්නේ විපාක සිත. රහතන් වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියාසිත. එහෙනම් රහතන් වහන්සේලාට යමක් කරන්න හිතුණද ඒක කළා එතනින්. අපිත් එහෙමද? අපි නාන්න ගිහිල්ලා මොනවද හිතන්නේ? අද ඇල්ලතර නානවද? උණු වතුර නානවද? අද වැඩියෙන් නානවද? අඩුවෙන් නානවද? මොන සබන් જાතියද ගාන්නේ? නේ? උදේත් හොඳට ඇඟ හේදුවනේ එච්චර දැන් දවල්ට නානකොට කුණු එච්චර අතුල්ලන්න ඕනේ
නේ. අද මොන තුවායෙන්ද පිහිදාන්නේ? දැන් අපි කීයක් හිතනවද බලන්න පින්නත. මේ හැම එකක්ම හිතන්නේ තණ්හා මුසු ඇඟීමෙන් නෙවෙයිද? තණ්හා. එහෙනම් රහතන් වහන්සේලාට නාන්න හිතුණා නෑව එතනින් ඉවරයි. ඇලීම් ගැටීම් නැත. අපි හැමතිස්සෙම ඉන්නේ ඇලීම් ගැටීම් එක්කයි පින්නතුනි. අන්න ඒ නිසායි පින්නතුනි අපි සසර මේ යන්නේ. එහෙනම් ඔන්න නිවනත් ලෝකෝත්තර සැපයත් ලෞකික සැපයත් අතර වෙනස. එතකොට දෙයක් නැත්තම් කෙනෙක් නැත්තම් තැනක් නැත්තම් විඳින්නේ නැත්තම් පින්නතුනි එතන වෙනසක් නැහැ. වෙනසක් නැති තැනක දුකක්ද? එහෙනම් නිවන පරම සැපත කියන එක හරිද වැරදිද? අන්න ඒකයි පින්නතුනි මේක වටහා ගන්න ඕන. අන්න ඒකයි හිතත් එක්ක මේ ගනුදෙනුව කරන්න ඕන. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන. අන්න එතෙන්ට යන්න. ඒකනේ බුදුහාමුදුරෝ දේශනා කළේ පඤ්ඤාවන්ත සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක ප්‍රඥාවෙන් ග්‍රහණය කරගත යුතු දෙයක් කියලා. මේක හැඟීමෙන් දකින්න බෑනේ නිවන. ප්‍රඥාවෙන් බුද්ධියෙන්. ඒකනේ අවබෝධය කියලා කියන්නේ. ඒ නිසා අන්න එතෙන්ට යන්න අපි වෙරදරමු. එහෙනම් ජීවිතයේ දුකයි කියලා කියන්නේ හැමතිස්සෙම දුකයි කියලා හිත ඉන්න එක නෙවෙයි. මේක මනසින් දැකලා මේක අවබෝධ කරගෙන ලෝකේ පරම සැපතෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නට අපි වෙරදරමු. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ බණපදයක් ඔබට ශක්තියක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. මේ බණපදයේ ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම යථාර්ථ අවබෝධය ලැබී ගුණ නුවණින් කල් ගෙවන්නට වාසනාව ලැබේවා. මෙලොව යහපත පරලොව සුගතිය හා අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.